කරපු ඒවා ආයි මතක් කරන්න. ඔයාලට අමතකයි කියලා කිව්ව නිසා සමහර ඒවා මේ වීඩියෝ එක හොඳට සීකල්පනාවෙන් බලලා ආයෙ හොඳට මතක් කරගෙන හෝම්වර්ක් වල මග ඇරිච්ච ඒවා ටික කරන්න. මේ තියෙන්නේ ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක්. ඒ කියන්නේ හරය ලවයට වඩා ලොකු එක්කෙනෙක්. එතකොට මට මේක මික්ස් නම්බර් එකක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මේකේ 7ට 4 ඒවා කීයද? 7ට 4 ඒවා එකක් තියෙනවනේ. 4 ඒවා එකක් තියෙනවා. ඊළඟට 4න් කියලා 7න් 4ක් ගියාම ඉතුරු කීයද? 3යි. අන්න ඒ විදිහට තමයි ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක් මික්ස් නම්බර් එකක් විදිහට ලියන්නේ. ඊළඟට මේ තියෙන 4න් 3. 4න් 3 කියන ෆ්‍රැක්ෂන් එකෙන් ඒකට මට ඊක්වලන්ට් ෆ්‍රැක්ෂන් ලියන්න පුළුවන්. සමාන භාග. එතකොට උඩ නම්බර් එකයි යට නම්බර් එකයි එකම නම්බර් එකකින් වැඩි කරාම මට ඊක්වලන්ට් ෆ්‍රැක්ෂන් හම්බ වෙනවා. 3 වරක් 2 6යි 4 වරක් 2 8යි මෙන්න ඊක්වලන්ට් ෆ්‍රැක්ෂන් එක. තව එකක් ලියමු මේකට 4න් 3ට ඊක්වලන්ට් ෆ්‍රැක්ෂන් එකක්. උඩ 3ෙන් වැඩි කරනවා යටත් එහෙනම් 3ෙන්ම වැඩි කරනවා. 3 වරක් 3 9යි 4 වරක් 3 12යි. ඔන්න ඊක්වලන්ට් ෆ්‍රැක්ෂන් ලියන්නේ මෙහෙම. මේ ලියන්නේ මික්ස් නම්බර් එකක් ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක් මික්ස් නම්බර් එකක් විදිහට ලියුවා. ඔන්න ෆ්‍රැක්ෂන් එකක ඊක්වලන්ට් ෆ්‍රැක්ෂන් එක ලියන්නේ මේ විදිහට. ඊළඟට මේ තියෙන්නේ මික්ස් නම්බර් එකක්. මික්ස් නම්බර් එකක් ෆ්‍රැක්ෂන් එකක් විදිහට ලියන්නේ කොහොමද? මෙතන යට තියෙන නම්බර එක මොකද්ද? 5. ඔන්න මම 5 එහෙමම ලියනවා. ලියලා ඉවර වෙලා 5 වරක් 1 කීයද? 5 වරක් 1 5යි කියලා දැම්මා. ඊළඟට මෙතන තියෙන නම්බර එක මොකද්ද? 1. එහෙනම් එකතු කිරීම 1යි කියලා ලියනවා. එතකොට 5යි 1යි 6යි. ඊට තියෙන 5. ඒතර 6 බෙදීම 5 තමයි උත්තරේ. දැන් ඔන්න තව මික්ස් නම්බර් එකක් ගමු බලන්න. 2යි 3න් 1. මේ නම්බර් එක මේ මික්ස් නම්බර් එක මම කොහොමද ෆ්‍රැක්ෂන් එකක් ලියන්නේ කියලා බලමු. කියලා විදිහට ලියන්නේ කියලා බලමු. යට තියෙන නම්බර් එක මොකද්ද? 3. ඒක එහෙමම ලියනවා. ඊළඟට 3 වරක් 2 6යි කියලා ලිව්වා. එකතු කිරීම මේ නම්බර් එක. මේ නම්බර් එක 1යි. එතකොට 7 බෙදීම 3යි කියලා එනවා. හරිද? ඊළඟට ෆ්‍රැක්ෂන් දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා බලමු. ෆ්‍රැක්ෂන් දෙකක් එකතු කරද්දී හරේ තියෙන්නේ 5. 5 එහෙම් පිටින්ම ලියනවා. ලියලා ඉවර වෙලා 2යි 1යි 3යි. මෙහෙම ලියනවා. එතකොට හරේ හැමම ලියනවා. මේවා grade 7 ඒවා මම ඒ උනාට ආයි පොඩ්ඩක් මතක් කරනවා. ඊළඟට ඔන්න ෆ්‍රැක්ෂන් දෙකක් එකතු කරද්දී හරේ වෙනස් නම්. එතකොට හරේ සමාන කරගන්න ඕනේ. මෙතන තියෙන්නේ 5, මෙතන තියෙන්නේ 3. එතකොට 5 වැඩි කරනවා 3ෙන්, එහෙනම් උඩත් වැඩි කරනවා 3ෙන්. ඊළඟට 3 වැඩි කරනවා 5ෙන්, උඩත් වැඩි කරනවා 5ෙන්. එතකොට යටට එනවා සමාන නම්බර් එකක් නේ. මෙතන 3 වරක් 5 කියන්නේ 15යි, 5 වරක් 3 කියන්නේ 15යි. එතකොට 15න් 6යි 15න් 5යි කියලා එනවා. එතකොට මේක එකතු කරාම හරේ හැම් පිටින්ම ලියනවා 6 5යි 11යි. ඊළඟට ඔන්න ෆ්‍රැක්ෂන්ස් දෙකක් අඩු කරන්නේ කොහොමද කියලා බලමු. ෆ්‍රැක්ෂන්ස් දෙකක් අඩු කරද්දී හරේ හැම් පිටින්ම ලියනවා 7යි 6න් 2ක් 4යි. ඔන්න ෆ්‍රැක්ෂන්ස් දෙකක් අඩු කරන්නේ මෙහෙම. ඊළඟට ඔන්න ෆ්‍රැක්ෂන්ස් දෙකක් අඩු කරන්නේ කොහොමද? මේ නම්බර්ස් හරය වෙනස් නම් මේ දේවල් තේරෙන්නේ නැත්නම් මට ආයි කියන්න. මම මේ 7 වසරේ ඒවා නිසා ඉක්මනට කරනවා. එතකොට ඔන්න ෆ්‍රැක්ෂන්ස් දෙකක් අඩු කරන්නේ 4න් 3 යට තියෙන 4නේ. මෙතනත් 4 කරන්න ඕනේ. එතකොට 2න් 1 යට 2කින් වැඩි කරනවා. එහෙනම් උඩත් 2කින් වැඩි කරනවා. එතකොට 4න් 3 ඍණ 4න් 2යි කියලා එනවා. එතකොට 4න් 1යි උත්තරේ. ඊළඟට ෆ්‍රැක්ෂන් එකක් නම්බර් එකකින් වැඩි කරනවා. මේක මම ගිය සතියේ කියා දුන්නා. එතකොට ෆ්‍රැක්ෂන් එකක් නම්බර් එකකින් වැඩි කරද්දී 5 වැඩි කරන්නේ උඩ නම්බර් එකෙන්. 5 වරක් 1 5යි යට 2 හැමම ලියනවා. ඊළඟට ෆ්‍රැක්ෂන් එකක් නම්බර් එකකින් වැඩි කරද්දී 3 වරක් 2 6යි යට 3 හැම් පිටින්ම ලියනවා. එතකොට 6 බෙදීම 3 2යි කියලා ලියන්න පුළුවන්. මේක මට තව විදිහකට හදන්න පුළුවන් මෙහෙම. 3 වැඩි කිරීම 3න් 2 උඩ ඉන්නේ 3යි යට ඉන්නේ 3යි. එතකොට 3ට 3 වරක් 1යි 3ට 3 වරක් 1යි කියලා කපන්න පුළුවන්. එතකොට 2 වරක් 1 2යි කියලා උත්තරේ එනවා. තව එකක් අපි හදමු ඔය වගේ. මේ තියෙන්නේ ෆ්‍රැක්ෂන් දෙකක් වැඩි කරන එකක්. එතකොට උඩ තියෙන්නේ 4 යට තියෙන්නේ 2. එතකොට මම 2ට 2 වරක් 1යි 2ට 2 වරක් 2යි කියලා මට කපන්න පුළුවන්. එතකොට උඩ තියෙන නම්බර් මොනවද? 2 වරක් 1 2යි කියලා ලිව්වා. යට 5 වරක් 1 5යි කියලා ලිව්වා. හරිද? ඔන්න නම්බර්ස් ෆ්‍රැක්ෂන්ස් 3ක් වැඩි කරන්න තියෙනවා. ඔන්න මල්ටිප්ලයි කරන්න. එතකොට
ආයෙත් බලන උඩ යට බෙදෙනවද කියලා. උඩ යට බෙදෙනවද? ඔව්නේ. එතකොට මෙතන 5 වරක් 1 5. 5 වරක් 1යි. මෙතන 5 වරක් 5යි නේ. ඊළඟට ආයෙත් මෙතන 5 වරක් 1යි. 5 වරක් 1යි. ඊළඟට අන්තිමට උත්තරේ බලන්න උඩ තියෙන එකේව ටිකක්. 1 වරක් 1 වරක් 1. 1යි. ඊළඟට 7 වරක් 3 21යි. 21 වරක් 1 21යි. කියලා ලියන්න පුළුවන්. ඊළඟට මේ මික්ස් නම්බර් එකක් ෆ්‍රැක්ෂන් එකකින් වැඩි කරන්න කොහොමද කියලා. මේක මම ගිය සතියේ අන්තිමටම කරේ. ඔයාලට අමතකයිද දන්නේ මම ඒක ආයි මතක් කරන්නම් ඊළඟ සතියේ. මේකේ දැන් ඔන්න මම ෆ්‍රැක්ෂන් එකක් මික්ස් නම්බර් එකක් ෆ්‍රැක්ෂන් එකක් විදිහට ලියන විදිය කියා දුන්නා ඔන්න ඒක ආයි මතක් කරගෙන ඔන්න ලියන්න ආයෙත් මේ මික්ස් නම්බර් එක ෆ්‍රැක්ෂන් එකක් විදිහට කොහොමද 1යි 2කින් 1 කියන එක භාගයක් විදිහට ලිව්වොත් යට 2 එහෙම් පිටින්ම ලියනවා. ඊළඟට මොකද කරන්නේ? දෙවරක් 1 2යි කියලා දැම්මා. ඊට පස්සේ මේ නම්බර් එක මොකද්ද? එකතු කිරීම 1යි කියලා දැම්මා. ඊට පස්සේ ඒක වැඩි කිරීම 3න් 1. එතකොට ඒක සමානයි 2න් 3 වැඩි කිරීම 3න් 1යි. දැන් මොකද වෙන්නේ? මේ 3යි මේ 3යි කපන්න පුළුවන් නේ. මේ 3ට මේ 3 කැපුව හැකි 3 වරක් 1යි 3 වරක් 1යි කියලා. එතකොට 2න් 1යි උත්තරේ. හරිද? ඔන්න දැන් මික්ස් නම්බර්ස් දෙකක් වැඩි කරන්න දීලා තියෙනවා. එතකොට මික්ස් නම්බර් එකක් ඉස්සෙල්ලාම ෆ්‍රැක්ෂන් එකක් විදිහට ලියන්න ඕනේ. මේ භාගේ ෆ්‍රැක්ෂන් එකක් විදිහට ලිව්වොත් යට තියෙන නම්බර් එක 2 හැම් පිටින්ම ලියනවා. ඊළඟට දෙවරක් 1 2යි කියලා ලිව්වා. එකතු කිරීම මේ නම්බර් එක මොකද්ද? 1යි. මේක වැඩි කිරීම ඊළඟ මෙන්න මේ මික්ස් නම්බර් එක ෆ්‍රැක්ෂන් එකක් විදිහට ලිව්වොත් 2 හැම් පිටින්ම ලියනවා. ඊළඟට දෙවරක් 3 6යි කියලා ලියනවා. ඊළඟට එකතු කිරීම මේ නම්බර් එක 1යි. එතකොට මෙතන ඉන්නේ 2 1යි 3යි කියලා 3 බෙදීම 2යි වැඩි කිරීම මෙතන 6 1යි 7යි කියලා එනවා බෙදීම 2යි. ඊළඟට 7 4 3 21යි බෙදීම 4යි. ඒත් මේක තමයි ආන්සර් එක. මේ ගිය සතියේ උගන්වපු ඒ වගේ සමරි එකක්. මේක බලලා හොඳ සිහි කල්පනාවෙන් හෝම්වර්ක් ටික කරන්න. ගිය සතියේ කලින් සතියේ උගන්වපු වර්ගමූලයේ පාඩමෙන් දුන්න හෝම්වර්ක් ටික ඔයා කරලා තිබෙත් නැහැ. ඒක නිසා මම ඒකත් ආයෙ පාරක් පොඩ්ඩක් මතක් කරලා දෙනවා. හොඳට අහගන්න. මොකක් හරි නම්බර් එකක වර්ගමූලය හොයන්න යද්දී ඔන්න මම බලන්නේ මෙයා ගාවට ගිහිල්ලා බලනවා මෙයාගේ අන්තිම නම්බර් එක දිහා. මෙයාගේ අන්තිම නම්බර් එක මොකද්ද? 6. ඊළඟට බලනවා මම දැන් මේ නම්බර්ස් ටික ලියා ගන්නවා. මොනවද නම්බර්ස් ටික? 1 වරක් 1 1යි දෙවරක් 2 4යි ඔය විදිහට 10 වෙනකම් මම ලියා ගන්නවා. ලියාගෙන ඉවර වෙලා දැන් ඔන්න 1 4 9 10 ඔය ටික තියෙනවා. මේ ටිකෙන් දැන් මෙතන තියෙන නම්බර් එක 6නේ. මෙතන බලනවා 6න් ඉවර වෙන නම්බර්ස් මොනවද කියලා. මොනවද? මේක 6න් ඉවර වෙන්නේ. ඊළඟට මේකත් 6න් ඉවර වෙන්නේ නේ. එතකොට මෙතන තියෙන්නේ 16 මෙතන තියෙන්නේ 36. 16 කියන්නේ 4 වරක් 4. 36 කියන්නේ 6 වරක් 6. එතකොට මම මෙතන බෝල දෙකක් දාගෙන ලියා ගන්නවා. මේක 4 වරක් 4නේ. එහෙනම් මම මෙතන 4යි කියලා ලියනවා. මෙතන 6 වරක් 6නේ. එහෙනම් මෙතන 6යි කියලා ලියනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? එක නම්බර් එකක් කරලා ඊළඟ නම්බර් එක දිහාට යනවා. මේ තියෙන එකනේ. එක නම්බර් එකක් කරලා ඊළඟ නම්බර් එක ගාවට යනවා. එතකොට හම්බෙන්නේ 1. එතකොට 1 කියන්නේ මොන වර්ග සංඛ්‍යාවද? එකට අඩු ළඟම වර්ග සංඛ්‍යාව බලනවා. එකට අඩු ළඟම වර්ග සංඛ්‍යාව 1යිනේ. 1 තමයි එකට අඩු හරි සමාන හරි ළඟම වර්ග සංඛ්‍යාව 1. එහෙනම් 1 කියන්නේ 1 වරක් 1. එතකොට මම මෙතෙන්ටයි 1 දානවා. හරිද? දැන් 16 වරක් 16යි 14 වරක් 14යි වැඩි කරලා බලනවා මොකක්ද උත්තරේ කියලා. වැඩි කරලා බලන්න 196න් එන්නයි 16 වරක් 16ද 14 වරක් 16ද කියලා. හරි. එතකොට 16 වරක් 16න් මට එනවා 256 කියලා එකක්. 14 වරක් 14න් එනවා 196 කියලා. එහෙනම් 196 එන්නේ 14 වරක් 14නේ. එහෙනම් මම දැන් මේ වර්ගමූලය හොයන්න මේ හැමදේම කරේ. ඒතර 196 වර්ගමූලය සමානයි 14යි කියලා මට ලියන්න පුළුවන්.